සමහර සාර්ථකුණු ජීවිත කතා අපිට අහන්න ලැබෙන්නේ අපි හිතන්නේවත් නැති තැන්වලින්. සමහර විට ඈත තියෙන සුන්දර ගමකින් වෙන්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සුන්දර ගමකින් එන ඒ වගේ සාර්ථකුණු ජීවිතයක් ගැන කතාවක්. තමන්ගේ ගැමි ජීවිතයේ එදිනෙදා කරන වැඩ කටයුතු වලින් YouTube වීඩියෝ හදලා සාර්ථකුණු YouTube channel එකක් ගැන. channel එකේ නම තමයි Village Kitchen. ඒකේ නිර්මාතෘවරිය තමයි අනෝමා සිරිවර්ධන මහත්මිය. මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2019 අවුරුද්දේ. මේ channel එකේ වීඩියෝ contents විදියට අය බොහෝ විට ගැමි ජීවිතයේ එදිනෙදා දක්න ලැබෙන සාමාන්‍ය දේවල් අරගෙන තියෙනවා. ගමේ තියෙන සුන්දර ස්ථාන, එළවලු වගාමන්, ගැමි ආහාර පාන හදන ආකාරය, අවුරුදු සිරිත් ආදී දේවල් ගැන වීඩියෝස් හදලා තියෙනවා. මේ වීඩියෝ වල විශේෂත්වයක් විදිහට මම දැක්කේ ඇය කිසිම විටක මේ වීඩියෝ වලින් පෙන්වන දේවල් ගැන විස්තර කිරීමක් කරන්නේ නැහැ. එළවලු වගාවන් ගැන හෝ කෑම හදන ආකාරය ගැන හෝ වෙන දේවල් ගැන හෝ ඇය වචනයෙන් විස්තර කරන්නේ නැහැ. කෙටින් කිව්වොත් ස්ක්‍රිප්ට් එකක් ලියලා ඒකට අනුව මේ වීඩියෝස් හදලා නැහැ. නමුත් වීඩියෝ බලන කෙනෙකුට ඇය කරන දේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට වීඩියෝ වලින් පෙන්වන දේ තේරුම් ගන්න භාෂාව බාධාවක් නොවන නිසා මේ වීඩියෝ ලෝකෙ විවිධ රටවල පුද්ගලයන් නැරඹීමේ අවස්ථාව ගොඩක් වැඩි. මේ channel එකේ audience එක ගැන දත්ත නැති වුණත් සිංහල භාෂාව නොදන්නා viewers-ලා ගොඩක් මේ videos බලනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේ channel එකේ country of residence විදිහට දාලා තියෙන කැනඩාව. සමහර විට ඒ රටවල් වලට මේ channel එක visible වෙන්න කියලා හිතලා මෙහෙම කැනඩාව කියලා රට දාලා තියෙනවා වෙන්න පුළුවන්. මේ වෙනකොට මේ channel එකට subscribersලා මිලියනයක් පමණ සිටිනවා. මිලියන 205කට වැඩි වාර ගණක් මේ වීඩියෝස් බලලා තියෙනවා. වට්ටක්කා භාවිතා කරමින් වෙනස්ම විදිහේ කෑමක් හදන ආකාරය පෙන්වන වීඩියෝ මිලියන 9කට අධික ප්‍රමාණයක් ලබා තියෙනවා. ඒ සෑදීමට අවශ්‍ය සියලු දේවල් ඇය ලබා ගන්න ඇගේම එළවලු වගාවෙන් සහ ගෙවත්තෙන්. ගැමි මුළුතැන් කේක ගමේ විදිහට කෑම හදන විදිහ ඇය අපූර්වවට පෙන්වනවා. ඇය මේ බොහෝමයක් වීඩියෝ වලට ඇගේ පවුලේ සමාජිකයන් සහභාගී කරගන්නවා. ඉතින් මේ සුන්දර ගැමිපලවල කරන මේ YouTube channel එක මාස්පතා කොපමණ මුදලක් උපයනවද කියන එක YouTube ගැන දැනුමක් තියෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මුදල් සෙවීම කෙසේ වෙතත් අපේ රටේ තියෙන සුන්දර ගැමි පරිසරය, දේශීය ආහාර පාන, සිරිත් ගැන මුළු ලෝකෙටම ලස්සනට පෙන්වලා දෙන මේ විදිහේ YouTube channel එකක් කරන එක ගොඩක් වටිනවා. ගොඩක් අලුතින් YouTube කරන්න හිතන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි content නැති එක. සමහර විට අපිට හරියන content එක අපි වටේම තියෙනව වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ Village Kitchen channel එක. ඉතින් ඔබත් එහෙම YouTube channel එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් මේ වීඩියෝ එක ඒකට උදව්වක් වේවි කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ වීඩියෝ එක බලලා හැමෝම ගම ගැනයි ගමේ කෑම ගැනයි වීඩියෝ කරන්න ගියොත් ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාට හරියන content එක හොයාගන්න උත්සාහ කරන්න. ඉතින් මේ වගේ සාර්ථක වුණු කතාවක එක්ක අපි නැවත හමු වෙමු. ඔබට ජයයි.